නුවර බෝධිමාවතේ නිවසක ඇතිවුණ ගින්නක් ගැන පොලිසියට තොරතුරු ලැබෙනවා. මේ ගින්න නිසා කෙනෙක් මිය ගිහින් වගේම ඒක වෙලා තියෙන්නේ ගෑස් කාන්දුවක් නිසා කියලා. මුලින් හිතුවත් ගින්න පටන් අරන් තියෙන්නේ සාලෙන් නිසා. ඒ ගින්න ගැන සැකයි කියලා ගිනි නිවන ඒකකෙන් හොයන් තියෙනවා. ඉතින් මේ ගැන පරීක්ෂා කරන්න බාර වෙන්නේ ඩිටෙක්ටිව් ෆියෝනටත් බණ්ඩාරටත්. බණ්ඩාර මේක අනිවාර්යෙන් මිනී මැරුමක්. මැඩම් කොහොමද එහෙම කියන්නේ? බණ්ඩාර මනුස්සෙක් ජීවත් වෙලා ඉද්දි ගින්නකට අහු වුණොත් ඒ කෙනාගේ ශරීරයේ පිළිස්සුන් තුවාල සුව කරන්න ශරීරයේ විසින්ම ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඒ හින්දා තුවාලෙ වටේ තියෙන රුධිරනාල ප්‍රසාරණය වෙන්න ගන්න හින්දා තුවාලෙ වටේට රතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතිශක්තිකරණ සෛල ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ගන්න හින්දා පිළිස්සුන් තුවාල වටේ ඉදුමුණු ස්වභාවයක් දකින්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට ඒ දේවල් අපේ පියවිය හැට පේනවා. ඒත් මේ බොඩි එකේ ඒ සලකුණු කිසි දෙයක් පේන්නේ නෑ. ඒ කියන්නේ ගින්න ඇති වෙන්න කලින්ම මේ කෙනා මැරලා හිටියා කියන එක නේද මැඩම්? හරියටම හරි. කවුරු හරි මැරුණට පස්සේ ඒ කෙනාව පිලිස්සුවොත් ඒ කෙනාගේ ශරීරයේ හදිස්සි ප්‍රතික්‍රියා කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. මොකද ඒ කෙනාගේ ශරීරයේ තවදුරටත් රුධිර සංසරණයක් හරි ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයක් නැති නිසා. එතකොටයි හැම වියලි හා සුදුමැලි විදිහට පේන්නේ. හරියට මේ බොඩි එකේ වගේ. නියමයි මැඩම්. මං කිව්ව දේ බණ්ඩාරට 100% තහවුරු කරගන්න පුළුවන්. ෆොරන්සික් එකේ වාර්තාව ආවම මොකද ගෙදරක ගින්නක් ඇති වුණාම අනිවාර්යෙන් කාබන් මොනොක්සයිඩ් වායුව ඇති වෙනවා. ඉතින් මේ ගෙදර හිටපු කෙනා ගින්න ඇති වුණ වෙලේ ජීවතුන් අතර හිටියනම් අනිවාර්යෙන් හුස්ම ගන්න try කරද්දි කාබන් මොනොක්සයිඩ් ඇඟට ඇතුල් වෙනවා. ඉතින් කාබන් මොනොක්සයිඩ් ඇඟට ඇතුල් වුණාම ඒක විෂ වෙන හින්දා ලේ දීප්තිමත් අද රතු පාටට හැරෙනවා. ඒත් ඒ කෙනා ගින්නට කලින් මැරිලා නම් හිටියේ ඔය කියන විෂවීමක් වෙන්නේ නැහැ. ගින්න ඇති වෙද්දි ඒ කෙනා හුස්ම ගන්න try කළා නම් අනිවාර්යෙන් පෙනහළු වල දුම් වගේම දැලි තියෙයි. ඒත් ඉතින් කලින් මැරිලා හිටියනම් පෙනහළුත් පිරිසුදුයි කියලා හොයාගනි. බණ්ඩාර මොනවද හොයාගත්ත තව විස්තර? මේ ගෙදර අයිති රුවන් දික්පැල්ලට වයස අවුරුදු 34යි. මෙයා මෙරිකල්ලා ඉඳලා තියෙන්නේ රදීෂ රණතුංගව. වයස අවුරුදු 32යි. මේ දෙන්නට ළමයි ඉඳලා නැහැ. මීට සති දෙකකට කලින් රුවන් දික්වැල්ල රට ගිහින් තියෙනවා. කට්ටිය කියන්නේ රදීෂ විතරයි ගෙදර හිටියේ කියලා. ඒ නිසා අනිවාර්යෙන් මේ මැරලා ඉන්නේ රදීෂ වෙන්න ඕනේ මැඩම්. මේ ඉන්නේ රදීෂ වෙන්න බෑ බණ්ඩාර. අනිවාර්යෙන් මේ පිරිමි කෙනෙක්. එතකොට මේ අර මෙහි තියෙන ලොකුම ජුවලරි ෂොප් එක දික්වැල්ල ෂොප් එක මෙයාලගේද? ඔව් මැඩම්. පරම්පරාවෙන් එන සල්ලි තියෙන රදර පවුල් මේවා. ඒත් ඉතින් මේ පරම්පරාවෙන් ඒවා ඉවර වෙලා යනවා මැඩම්. ඊළඟ දවසේ මරණ පරීක්ෂණයෙන් හොයාගන්නවා මේ මැරිලා ඉන්නේ රුවන් දික්වැල්ල කියලා. ඒ වගේම ෆියෝනා කිව්වා වගේම රුවන් මිය ගිහින් තියෙන්නේ ගින්නට අහු වෙලා නෙමෙයි. ගින්නට කලින්ම ඔහු මිය ගිහින් ඉඳලා තියෙන්නේ කියලත්. මරණයට හේතුව හිස පිටුපසට මොට ආයුධයකින් වැදුන පහරක් නිසා කියලත්. මේ කේස් එක අපි නොහිතන පැත්තට යන්නේ බණ්ඩාර. රදීෂ ගැන ආරංචියක් හම්බුණාද? රදීෂ රණතුංග මේ මරණයෙන් පස්සේ ආගියාතක් නෑ මැඩම්. අපි කොයිතරම් හෙව්වත් රදීෂ රණතුංග ගැන කිසි දෙයක් හොයාගන්න බැරි වුණා. එක්ක රුවන්ට මේ දේ කළේ කවුද කියලා රදීෂ දන්නවා. ඊළඟ ඉලක්කේ රදීෂ කියලා දන්න හන්දා ජීවිතේ බේරගන්න හැංකිලා ඉන්නා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් රදීෂම රුවන්ට මේ දේ කළ හින්දා බයට හැංගිලා ඉන්නා වෙන්නත් පුළුවන්. ඒත් දැනටින් අපේ ප්‍රධාන සැකකාරයා තමයි රදීෂ. මේ හැම දෙයකටම විසඳුම රදීෂව හොයාගන්න එක නේද මැඩම්? ඔව් බණ්ඩාර. අපි ආයිත් රුවන්ගේ ගෙදරට ගිහින් චෙක් කරලා බලන්න ඕනේ. ඔන්න ඉතින් ෆියෝනා බණ්ඩාර එක්ක රුවන්ගේ ගෙදරට ගිහින් ගෙදර චෙක් කරන්න ගන්නවා. ෆියෝනට රුවන්න මරපු ආයුධය හොයාගන්න බැරි වුණත් බාගෙට පිච්චුන කොළ වගයක් හොයාගන්න හම්බෙනවා. ආයිත් පොලිසියට ගිහින් මේ පිච්චුන කොළ ටික ෆියෝනා පරීක්ෂා කරන්න ගන්නවා. මොනවද මැඩම් මේ කොළ? මේ පිච්චිලා තියෙන්නේ ඩිවෝස් පේපර්ස් වගේක්. තව කොළ වගේක් තියෙනවා බණ්ඩාර. මේ ටික යවලා මොනවද කියලා පරීක්ෂා කරලා බලන්නකෝ. ඒ කියන්නේ මේ දෙන්නා ඩිවෝස් වෙන්න ඉඳලා තියෙන්නේ. ඒ තරහට රදීෂ රුවන්න මැරුවා වෙන්න බැරිද මැඩම්? ඒක වෙන්න පුළුවන්. ඒත් හරියටම සාක්ෂියක් නැතුව රදීෂමයි මේක කරලා තියෙන්නේ කියලා කියන්න බෑ බණ්ඩාර.
රදීෂගේ රුවන්ගේ කෝල් රෙකෝඩ්ස් බැංකු වාර්තා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. සෝෂල් මීඩියාත් චෙක් කල්ල බල්ල මොනවාහරි හොයාගන්න පුළුවන්ද බලන්න. රුවන්ගේ රදීශකයි බැංකුවාර්තා චෙක්කන්න බණ්ඩාරට රුවන් නිතරම හන්සි කරුණාරත්න කියලා කෙනෙක්ට සල්ලියවල තියෙනවා කියලා හොයාගන්න හම්බෙනවා. රුවන්ගේ කෝල් රෙකෝඩ්ඩලින් ඔහු නිතරම කෝල් ගත්ත නම්බර් එකක් හොයාගන්නා වගේම ඒ සිම් එක රෙජිස්ටර් කල්ලා තියෙන්නේත් හන්සි කරුණාරත්න කියන කෙනාගේ නමට කියලත් හොයාගන්නවා. රුවන් මේ ළඟදී ගත්ත කාරක රෙජිස්ට කල්ලා තියෙන්නේ හන්සි කරුණානායකගේ නමට. හන්සි කියන්නේ ඩාන්සින් ටීච කෙනෙක් වගේම නුවර කලාමාවතේ ජීවත්වෙන්න කියලත් අපිට හොයාගන්න පුළුවන් වුණා මැඩම්. හන්සි කියන්නේ රුවන්ගේ හොරගෑනු කෙනෙක්වත්ත. ඉන්ටරෙස්ටිම් බණ්ඩාර අපි ගිහින් හන්සි එක්කමලින් කතා කල්ලා බලමුකෝ. ඉතින් ෆියෝන බණ්ඩාර එක්ක හන්සිව හොයන් යනා වගේම හන්සි ගොඩක් බයිවෙලා ඉන්න කියලත් මේ දෙන්න තේරුම් ගන්නවා. මිස් හන්සි කරුණාරත්න අපි පොලිසියෙන් අපි රුවන් දික්වැල්ලගේ මරණය ගැන පරීක්ෂා කරනවා. මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ. රුවන් කියන්නේ මගේ යාළුවෙක් විතරයි. බොරු කියන්න එපා මිස් හන්සි. අපි දැනටමත් හොයන් තියෙන්නේ රුවන් තමුන්ට හැම්වලේම කෝල් කලා කියලා. සල්ලි දීලා තියෙනවා විතරක් නෙමේ තමුන්ගේ නමට කාරහිකුත් අරන්දීලා තියෙනවා නේද? දැන්වත් ඇත්ත කියනවා. අපේ ඉස්කෝලේ තියෙන කලාවුලෙනට ආරාධිත අමුත්තා විදිහට ආපු වෙලේ තමයි මම රුවන්න අඳුනගත්තේ. ඊට පස්සේ අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණා. රුවන් රදීෂා එක්ක සතුටින් ජීවත් වුණ කෙනෙක් නෙමේ මැඩම්. රුවන් කියන්නේ ළමයින්ට කොයිතරම් ආස කෙනෙක් වුණත් රදීෂා ළමයින්ට ආස නැහැ. මොකද එයාගේ ෆිගර් එක අවුට් යනවා කියලා. ඒ විතරක් නෙමේ රදීෂා එකපාරක් එයාලට හම්බෙන්න ඉන්න දරුවත් නැති කරලා තියෙනවා. රුවන් ඒ ගැන ගොඩක් දුකින් හිටියේ මැඩම්. ඉතින් රුවන් කවද්ද තමුන් අන්තිමයට හම්බෙන්න ආවේ? රුවන් එන්න හිටියේ ලබන සතියේ. ඒත් මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම යා කලින්ම ආවා. ඒ කියන්නේ මැරුණු දවසට කලින් උදේ රට ඉඳන් ඇවිත් මාව හම්බෙලා රදීෂට ඩිවෝස් පේපර් දීලා එන්නම් කියලා ගියේ. ඒත් එදා හවස යාව හම්බෙන්න ගෙදරට එන්න කියලා මට මෙසේජ් එකක් එවලා තිබ්බා. මම යද්දිත් රුවන් මැරිලා ගින්න පටන් අරන් තිබ්බේ. මම බයටම පැනලා මැඩම්. දැන් මේ දරු පෙටියටයි මටයි කාගේ සරණක්ද? මැඩම් එතකොට ගින්න ඇති කළේ කවුද? සමහර විට රදීෂා ගින්න ඇති කල්ලා හන්සිවල්ලන්න රුවන්ගේ ෆෝන් එකෙන් මෙසේජ් කලා වෙන්න පුළුවන් බණ්ඩාර. දින කිහිපයකට පස්සේ රදීෂයාගේ එකවුන්ට් එකේ සල්ලි වගේක් අරන් කියලා බැංකුවෙන් පොලිසිය දැනුවත් ගන්නවා. CCTV වලින් ගාල්ලේ රෙස්ට් හවුස් එක ව්‍යාජ නමකින් හැංගිලා ඉන්න රදීෂව අල්ලගන්න පුළුවන් වෙනවා. රදීෂා තමුන් හිතේ මිනිමරලා හැංගිලා ඉන්න පුළුවන් කියලාද? ප්ලීස් මැඩම් මාවත් අඩංගුවට ගන්න එපා. මම රුවන්න මරන්න හිතුවේ නෑ මැඩම්. දැන්වත් තමුන් ඇත්ත කිව්වනම් රුවන් තමුන්න ඩිවෝස් කරන්න ගිය නිසා නේද තමුන් එයාව මැරුවේ? රුවන් මට ඩිවෝස් පේපර්ස් දීලා මම දරුවෙක් හදන්න කැමති නැති එක ගැන සෑහෙන්න දොස් කිව්වා. මුලින්ම එයාට ළමෙක් හදන්න නැති එක අවුලක් නැති වුණාට අර නැටිච්චි හම්බුනාම තමයි හැමදේම වෙනස් වුනේ. ඩිවෝස් එක විතරක් නෙමෙයි රුවන් හන්සිට දීපල දෙනවා කියලා දැනගත්තාම තමුන් රුවන්න මැරුවා. මේ මම රුවන්න මරන්න හිතුවේ නෑ මැඩම්. ඩිවෝස් පේපර්ස් එක්ක තිබ්බ ප්‍රොපර්ටි ට්‍රාන්ස්ෆර් කරන ඩොකියුමන්ට් ටික දැකලා මට කේන්ති ගිය නිසායි අතට අහු වුණ ලීයස්සයාගෙන් මම රුවන්ට ගැහුවේ. මම කතා කළත් සද්දයක් නැති නිසා බලද්දී මම දැක්කේ මම ගහපු පාරට රුවන් මැරිලා කියලා. කෝදැන් ඒ ආශ්‍රයා? රුවන් මට පළවෙනියට දීපු තෑග්ග මැඩම් මේක. මට ඒක ගින්නට දාන්න හිත හදාගන්න බැරි වුණ හින්දා මම ඒක අරන් ආවා. තමුන් ඊළඟට මේ දේවල් වලට හන්සි වල්ලන්න හිතන් රුවන්ගේ ෆෝන් එකෙන් හන්සිට මෙසේජ් එකක් දාලා පැනලා යන ගමන් ගින්න ගැන ඉන්ෆෝම් කළා. මං හරි නේද? ඔව් මැඩම්. රුවන් ආයිත් ලංකාවට ආව කියලා කවුරුත් දැනන් හිටියේ නෑ. ඒ හින්දා මං සාලේ ගින්න ඇවිලෙන්න සෙටප් කළා. හන්සිට මෙසේජ් කළා. මිනීමැරුමට හන්සි වහුවෙන්න. ඒ හින්දායි යන ගමන් ගින්න ගැන කෝල් එක දුන්නේ.
තමුන් රුවන් මැරුණ කියලා දැනගත්ත වෙලේම මේ ගැන පොලිසිය දැනුවත් කළා නම් ෂණික කෝපය නිසා මේ දේ වුණා කියලා තමුන්ට දැඩි දඬුවම් ලැබෙන්නේ. ඒත් රුවන් මැරුණ කියලා දැකලා සාක්ෂි විනාශ කරන්න ගින්නක් ඇති කළා දේපල හානි කළා විතරක් නෙමෙයි. ඒකට හංසිවත් අල්ලන්න හැදුව හින්දා තමුන්ට ගැලවීමක් නම් හම්බෙන්නේ. ඉතින් රුවන් දික්වැල්ලගේ ඝාතනයට රදීෂා රණතුංගව අත්අඩංගුවට ගන්නවා.